සහෝදරවෝ දැන් කම්පියුටර් ආරක්ෂකවකට ආරාධනා කරලා අපේ වමේ ව්‍යාපාරය වරද්දාගත් කැයින් සම්බන්ධයෙන් අවධානය කරමින් සහෝදරයා කතාව කරන්න. සහෝදරයයි බොහොම ස්තුතියි. මුලාසනේ විශාල සහෝදරයන් අවසරයි. පැවිදිසිට සියලුම සහෝදරයන් අවසරයි. මම හිතනවා අපේ මාතෘකාව ටිකක් සංකීර්ණ හා පැතිරිච්ච මාතෘකාවක්. ඒ නිසා මේ මාතෘකාව සම්බන්ධව සාකච්ඡා කරලා අවසන් කරන්න අපිට තියෙන කාල වේලාව ප්‍රමාණවත් කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ මාතෘකාවට අදාළව යම් සෝරාගත්තු පැති කිහිපයක් ආවරණය කරමින් යම් අදහස් දැක්වීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ අදහස් දැක්වීමේදී අපි බලන්න ඕන දැක්කම අපි මොන අධ්‍යක්ීමෙන් ගන්නවා වාමාංශික ව්‍යාපාරය මේ කොට විශාල වරද්දා ගැනීම සහිතව තමක්ම උදා කණ්ඩායමකට හැදිලා බලයක් නැති තත්යකට පත් වෙමින් තිබෙන මොහොතක නැවත අපි එක්සත් වමක් විදිහට ගොඩනගෙන්න ගන්න උත්සාහයේදී අප විසින් ඉතිහාසයේදී වරද්දාගත් තැන් පිළිබඳව යම් අවධානයක් යොමු කරලා ඒ ඔස්සේ යම් අපි ඉගෙනගත යුතු පාඩම් ඉගෙන ගනිමින් මේ අපේ නැව ගොඩනැගීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගැනීම සුදුසුයි කියන අදහසත් එක්ක තමයි අපිට මේ අදහස් දැක්වීම අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඇත්තටම දැන් අපි සැලකුවොත් ලෝකයේ සමාජවාදී අදහස් එහෙම නැත්නම් කොමියුනිස්ට්වාදී අදහස් ලෝකේ සාකච්ඡාවට බඳුන් වෙලා සාකච්ඡාව ආරම්භ වෙලා දැන් හිතනවා සියවස් දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා 1948 වෙනකොට කමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයක් සමග අතිවෙච්ච මේ සාකච්ඡාව අද සියවස් දෙකක කාලයකට ආසන්න වෙලා තිබෙනවා. ඊළඟට 1917 දී රෂියන් විප්ලවය රෂියන් විප්ලවයේ සිදුවලා දැන් සියවසක් විතර ගෙවිලා ගිහින් විශාල සහෝදරයා මතක් කළා වගේ ලංකාව තුළ සමාජ පක්ෂය සමාජ ව්‍යාපාරයේදී වෙලා සියවසකට උන්න මෙන්න ගියා තියෙනවා 1935 සමාජ පක්ෂයේ පිළිබඳව ඊට වඩා ඒ දැන් සියවසකට ආසන්න කාලයක් ගිහිල්ලා ඒකට සමාජවාදී භාවිතාව පිළිබඳව සියවස් ගණනාවක් දැන් මිනිස් ශිෂ්ටාචාරයේ මිනිස් සමාජයේ යම් භාවිතාවක ඉන්නවා ඒ පිළිබඳව විශාල මැදිහත් වීමක විශාල පරිශ්‍රමයක විශාල කැපකිරීමක විශාල ව්‍යාපාරික පට්ටමේ කටයුත්තක යෙදিলা තිබෙනවා. නමුත් අපිට තවම මේක මහ පොළොවේ යථාර්ථයක් කරගන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ යම් රටවල් ගණනාවක් සෝවියට් දේශීය විප්ලවයෙන් පස්සේ සමාජවාදී රාජ්‍ය බවට කොමියුනිස්ට් රාජ්‍ය බවට පත් වුණා. නමුත් මේ පත්වෙච්ච රාජ්‍ය දිගින් දිගට නඩත්තු කරගන්න බැරුව යම් විවිධ වූ හේතු නිසා බිඳ වැටුණා. 1991 දී සෝවියට් රුසියාව බිඳ වැටෙනවා. ඒ සෝවියට් රුසියාව බිඳ වැටීම සමග නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල් බිඳ වැටෙනවා. ඊළඟට ලෝකයේ අනිත් පැත්තෙන් චීනය වගේ සමාජවාදී රටවල් යම් මට්ටමකට නිෂ්පාදන පෞද්ගලික එහෙම නැත්නම් විවෘත නිෂ්පාදන රටාවක් තුළ ශීඝ්‍ර වර්ධනයක් අත්පත් වෙමින් තිබෙනවා. නමුත් ඒකේ සමාජවාදී ලක්ෂණ පිළිබඳව ගැටලු සාගත තත්ත්වයන් තිබෙනවා. ඒකේ අනිකුත් තව ඉතුරු වෙලා තිබෙන යම් සමාජවාදී කියා ගන්න රටවල් තුළ බොහොම පිරිමිණු ගති ලක්ෂණ ගැන තමයි කතා කරන්නේ. එතකොට 1991 දී සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග ඇමරිකානු ලිබරල්වාදී වෙච්ච කෑම ප්‍රකාශ කරනවා දැන් ඉතිහාසය අවසන් වෙලා. ඉතිහාසය අවසන් වෙලා තිබෙනවා. ඒක ලෝකයේ තුල ලිබරල් වාදයේ පමණයි ජයග්‍රහණය කරලා තිබෙන්නේ. ලිබරල් වාදයේ සඳහා තිබිච්ච අභියෝගයන් වෙච්ච ෆැසිස්ට් වාදය
දෙවනි ලෝක යුද්ධයත් සමග අවසන් වෙලා තිබෙනවා. ලිබරල් වාද පිළිච්ච කාබියෝගයක් ප්‍රතිස්ථාපිත ඒක දෙවනි ලෝක යුද්ධය අවසානය සමග අවසන් වෙලා තිබෙනවා. රුසියාවේ බිඳවැටීමත් සමග කොමියුනිස්ට් අභියෝගයක් අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා ලෝකයේ පුරා දැන් ජයග්‍රහයි වෙලා තිබෙන්නේ ලිබරල් වාදය. ඒ නිසා ලෝකයේ ඉතිහාසය අවසන් වෙලා තිබෙනවා. මේක හෙගල්ගේ මාක්ස්වාදී දර්ශන ඉතිහාසය තමයි මඟ පිළිවෙල තියෙන ඒකම ඒකත් එක්ක කරන විචාරය. ඒකට මේ ඉතිහාසයේ අවසාන කියන එක තුළදී යාළගේ ඒකට කියනවා කරන විශ්ලේෂණයේදී ඉතිහාසයේ අවසාන කියන විශ්ලේෂණයේදී අවධාරණය කරන මුළු ලෝකයම ලිබරල් කරණයට යටත් කරනවා. ඒකට ලිබරල් කරණය සඳහා තියෙන තවදුරටත් තියෙන යම් ඒකට අවතීර්ණ නොවෙච්ච තත්ත්වයන් තුළ තිබෙන්නේ ආසියානු රටවල්. ඒකට මේ ආසියානු රටවල් තුළත් මේ ලිබරල් කරණය බටහිර විසින් කැඳාගෙන ආ යුතුයි කියන ඉංගිය මේ දේශනය තුළදී මේ මුඛ්‍යම කරනවා. එතකොට යා එතනදී අවධාරණය කරනවා දැන් චීනය තවදුරටත් සමාජවාදී නැත්නම් කොමියුනිස්ට් රාජ්‍යයක් විදිහට තිබුණත් චීනය මුල් වකවානුවේදී වෙනත් රටවල තිබෙන මාओवादी හෝ එහෙම නැත්නම් විමුක්තිවාදී අරගලට දැක්වා වූ ආධාර උපකාර සහයෝගය දැන් කරන්නේ නැහැ. ඒ නිසා ඒ චීනයේ ඒ පැවැත්මත් එච්චර ලොකු මේ අභියෝගයක් විදිහට අපිට සලකන්න අවශ්‍ය නැහැ කියන කාරණය මතු කරනවා. ඒකට දැන් වෙන්නේ වූ සත්‍යක තමයි දැන් අද ලෝකයේ තිබෙන්නේ. අද ලෝකයේ යම් ආකාරයකට සමාජවාදී එහෙම නැත්නම් කොමියුනිස්ට් වාදී යම් නැඹුරුවක් යම් කවවාදී බටහිර ගත්තාම ඇමරිකාව ගත්තාම ඒ තැන්වල යම් නැඹුරු වීමේ ගති ලක්ෂණ පෙන්වන කලක් සමස්ත ලෝකයෙම ලිබරල් වාදී තත්ත්වයන් තුළ තමයි ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. එතකොට මේ තත්ත්වයට හේතුව මොකක්ද කියන එක පිළිබඳව තමයි අපි මූලික වශයෙන් මෙතනදී සාකච්ඡාවට බඳින් කරන්න සිද්ධ වෙලා ඉන්නේ. දැන් ලංකාවේ අපි ගත්තොත් ලංකාවේ සමාජ පක්ෂයේ 1935 දී බිහි වෙනවා. ඒක සමාජ පක්ෂයේ බිහි වෙන්න මූලික වෙන කාරණා තමයි ලංකාවෙන් සත්‍යාපනය සඳහා එංගලන්තයට ගිය යම් තරුණ පිරිසක් ඒ මාක්ස්වාදී ආකර්ෂණයක් සමග ඒ එංගලන්තයේ ලැබිච්ච ඒ තත්ත්වෙත් එක්ක ලංකාවට ඇවිල්ලා ලංකාවේ තිබිච්ච පසුබිමත් එක්ක යම් යටත් නිදේ තිබිච්ච ඒ දසම් සිතිස් ගණන් වල රටේ ඇතිවෙච්ච මැලේරියා වසංගත තත්ත්වයන් කියලා වැඩි හැදුනේ යම් ක්‍රියාමාර්ග ගනිමින් ඒ තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට දසම් සිතිස් පහේදී ලංකා සමාජ පක්ෂයේ දී ලංකා සමාජ පක්ෂය බිහි වෙනකොට ඒක බිහි වෙන අවස්ථාවේදී ඒකේ මූලිකම අරමුණු විදියට සඳහන් කරලා තිබෙනවා ලංකාව පූර්ණ නිදහස දිනා ගැනීම. ඒකේ ලංකාවේ පූර්ණ නිදහස දිනා ගැනීම එක් කරුණක් විදිහට මේ සමාජ පක්ෂයේ බිහි කරද්දී සඳහන් කරලා තියෙනවා. ඊළඟට පන්තිය, කුලය, වර්ගය, ආගම, ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව පැන නැගෙන සියලු සමාජ ආර්ථික අසමානතාවයන් ඇතිවු පීඩනයන් තුරන් කිරීම. ඊළඟට භාණ්ඩ නිෂ්පාදනය, බෙදා හැරීම, හුවමාරු මාර්ග සමාජ සන්තක කිරීම. එතකොට මේ සමාජ පක්ෂයේ පිහිටවීමේ මූලික වැඩපිළිවෙල මූලික අරමුණ සමාජවාදී වැඩපිළිවෙල. ඊට අමතරව මේ මොහොතේ තිබිච්ච යම් සම්පර්කපන්තියේ ඉල්ලීම් විවිධ වූ ඉල්ලීම් එක තව ඉල්ලීම් ගණනාවක් මේ වැඩපිළිවෙලට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් මේ ඉල්ලීම් තුන මේ අරමුණු තුන තමයි සමාජ පක්ෂයේ මූලික අරමුණු තුන බවට පත් වෙලා තියෙන්නේ. නමුත් සමාජ පක්ෂය
විවිධමත් එක්ක ලංකාවේ වාම ව්‍යාපාරය ආරම්භ වෙලා අද මේ දක්වා එන කාල පරාසයට අපිට මේක යුග කීපයකට බෙදාගෙන මේ අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙනවා. ඒක පළවෙනි යුගයේ විදිහට අපිට සමසමාජ පක්ෂයේ බිහිවීමේ සිට 1964 දක්වා සභාග ආණ්ඩුවට යාම දක්වා යුගය අපිට සලකන්න පුළුවන්. එතකොට ඒ යුගයේ සුවිශේෂී අවස්ථාවන් විදිහට අපිට ගන්න වෙනවා සමසමාජ පක්ෂය තුළ ඇතිවෙච්ච බෙදී 1952 දක්වා ඇතිවෙච්ච බෙදී ඊළඟට 53 හර්තාලය ඊළඟට වාමාංශික එක්සත් පෙරමුණ පිහිටවීම එක වගේ වෙනකොට වාමාංශික එක්සත් පෙරමුණ පිහිටවීම ඊට පස්සේ සභාග ආණ්ඩුවට යාම. එතකොට මේ සුවිශේෂී සිදුවීම් ටික අපිට මේකෙදි අවධානය යොමු කරන්න වෙනවා. ඊට අමතරව අපිට 1947 මැතිවරණය කියන කාරණේත් අපිට මේකදී අපිට අවධානයට යොමු කරන්න පුළුවන් සුවිශේෂී සිද්ධියක් විදිහට තියෙනවා. එතකොට මේ සිදුවීම් තුළ මේ තත්ත්වයන් තුළ වාමාංශික ව්‍යාපාරේ කොයි ආකාරයකද ප්‍රතිචාර දැක්වේ ක්‍රියාත්මක වුණේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක තුළ අපිට අපේ වාමාංශික ව්‍යාපාරයේ ගමන් බව කොයි විදිහටද වරද්දාගෙන තියෙන එක පිළිබඳව යම් අවබෝධයකට එන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟ යුගයේ විදිහට අපිට සලකන්න පුළුවන් 65න් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පෙරෙන් කැඩගෙන ගිය කණ්ඩායම විජේවීර ප්‍රමුඛ කණ්ඩායම 1965න් ආරම්භ 1970 ජනතා විමුක්ති පෙරමුණ පිටවල 71 අරගලයට යාම හා ඊට පස්සේ 88 89 අරගලය 89 අරගලයෙන් පස්සේ 91න් පස්සේ නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගිලා අද වර්තමාන ආණ්ඩු බලය බෙදවීම දක්වා මේ ගමන් මඟ ගැන අපිට යම් ওই වාමාංශික ව්‍යාපාරයේ විශාල තීන් ඔස්සේ ගමන් කරලා තිබෙනවා. මේ තුල ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට කොතෙක් දුරට හානියක් එන්නේ නැත්නම් ඒකේ පැවැත්ම ඒකේ විවිධ ජයග්‍රහයි ගමන් මඟ ආපස්සට හැරවීමට කොයි ආකාරයෙන් බලපෑම් කරලා තිබෙනවද කියන එක පිළිබඳව අපිට මේ සංසිද්ධීන් අනුසාරයෙන් විග්‍රහ කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේකෙදී අපි 1935 සමසමාජ පක්ෂය පිහිටවන මොහොත ගැන අපි පොඩ්ඩක් සලකා බලමු. ඒ වෙනකොට ලංකාවේ සර්වජන ඡන්ද බලය ලැබිලා තිබෙනවා 1931 වෙනකොට. එතකොට සර්වජන ඡන්ද බලය ලැබිලා තියෙනවා. ඊළඟට මේ වෙනකොට රට තුල යම් මට්ටමේ සටන්කාමී කම්කරු පන්තියක් නගර ආශ්‍රිතව දී වෙලා තිබෙනවා. ඊළඟට වතු කම්කරු විශාල ප්‍රමාණයක් රට තුල ඉන්දියාවෙන් ආපු වතු කම්කරු විශාල ප්‍රමාණයක් කම්කරු පන්ති විදියට වතුකරේ සංකේන්ද්‍රණය වෙලා තිබෙනවා. ඊළඟට විවිධ සේවාවන් සපයපු නගර ආශ්‍රිතව විවිධ කොටස් වැඩ කරපු කොටස් වෙලා තිබෙනවා. ඊළඟට මධ්‍යම ව්‍යාපාරය, ජාතික විලාස ව්‍යාපාරය, ඊළඟට ස්වාධීනතා ව්‍යාපාරය, ඊළඟට යම් ප්‍රතිසංස්කරණ ඉල්ලමින් කරපු යම් ව්‍යාපාර, ඒකට ආගමික පුනර්ජීවන ව්‍යාපාර, මේ වගේ යම් මට්ටමකට රට තුළ ක්‍රියාකාරී එහෙම නැත්නම් උණුසුම්කාරී වාතාවරණයක් තමයි මේ වකවානුව වෙනකොට තිබුණේ. ඒකට ඊළඟට 1929 ඉඳන් ලෝක ආර්ථික අර්බුදය, ඒ ආර්ථික අර්බුදයේ බලපෑම යම් ආකාරයකට රටට දැනෙන තත්ත්වය, ඒක තුළ ඇතිවෙච්ච පහළ පන්තියට ඇතිවෙච්ච පීඩනය, ඊළඟට ලෝකයේ 17 රුසියානු විප්ලවය සිද්ධ වීම, ඊළඟට චීන විප්ලවය තුළ ක්‍රියාත්මක වෙමින් තිබීම, ඊළඟට දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙමින්, මේ වගේ ලෝකයේ ගත්තත් රටේ තුළ ගත්තත් යම් උණුසුම්කාරී වාතාවරණයක් තමයි රට තුළ තිබුණේ.
එතකොට මේ උණුසුම් වාතාවරණය තුළ මේ සම සමාජ පක්ෂයේ බිහි කිරීමට මූලික වෙච්ච එන්නම් පොල්වින් ඉසේ වික්‍රමසිංහ ආදී ඒ පිරිස යම් මට්ටමකට සම්කරු පන්තිය තුළ ගම්බද යම් පීඩිත පන්තිය තුලත් මැලේරියා ප්‍රසංගයට රුධු වෙච්ච ඒ වගේ පීඩිත පන්තිය තුලත් ඊළඟට වතුකම් කරු තුලත් යම් මැදිහත්වීමක් කරලා ක්‍රියාත්මක වෙලා ඒ තුල යම් අපසරියක් පසුබිමක් හදාගෙන ඒ ඔස්සේ තමයි සම සමාජ පක්ෂය පිළිටවන තැනට පත් වෙන්නේ. ඒතකොට සම සමාජ පක්ෂය පිළිටවනකොට මේ එකතු වෙච්ච පිරිස අතර තිබිච්ච මතවාදීමය එකඟතාවයන් මතවාදීන තත්ත්වයන් කොයි ආකාරයෙන් තිබුණද කියන එක පිළිබඳව මෙතනදී අපිට විශේෂ අවධානයකට යොමු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගත්තාම මේ එකතු වෙලා හිටපු පිරිස මේ වාමාංශික වෙන නැත්නම් සමාජවාදී අදහස් දරපු පිරිස ඒ කොමියුනිස්ට් අදහස් දරපු පිරිස සියලු දෙනා අතර ඒක මතයක පසු වුණේ නැහැ. සමහර කෙනෙක් ප්‍රොස්කිවාදී මතය තුළ තමයි ඉන්නේ. සමහර කෙනෙක් ප්‍රොස්කිවාදී. සමහර කෙනෙක් හිටියා රුසියාවේ සෝවියට් මතවාදී තුළ ස්ටැලින් මතවාදී තුළ සමහර කෙනෙක් හිටියා. ස්ටැලින් නියෝජනය කරන ඒ කොමියුනිස්ට් මතවාදී තුළ සමහර කෙනෙක්. සමහර කෙනෙක් හිටියා ජාතිකවාදී මතවාදයේ තුළ. සමහර කෙනෙක් හිටියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතයන් තුළ. ඒ කියන්නේ නිහිල් සමාජවාදී මොනවා හෝ ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතයන් තුළ සමහර කණ්ඩායම්. ඒ කියන්නේ අර පක්ෂයේ පිළිතුරුවන්ට යම් සමාජවාදී මූලික අරමුණු කෙටුම්පත් කරලා ඒ අරමුණුත් එක්ක පක්ෂයේ පිළිදෙවකට. නමුත් මේ සියලු දෙනා ඒ එක් අරමුණකට ඇවිත් එක් ක්‍රියාකාරීත්වයක කියන විවිධ අරමුණු තුළ තමයි මේ පිරිස හිටියේ. ඒක අපිට පැහැදිලිව පේනවා පිලිප් ගුණවර්ධන 1936 දී රාජ්‍ය මන්ත්‍රී සභාවේදී කියනවා අපි පිළිතුරු දේශපාලන පක්ෂය කොමියුනිස්ට් පක්ෂයක් නෙමෙයි. ඒක ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ තරම් හෝ එහෙම නැත්නම් තුන්වෙනි ජාත්‍යන්තරයට සම්බන්ධ කොමියුනිස්ට් පක්ෂයේ තරම් වූ සටන්කාමී පක්ෂයක් නෙමෙයි. එතකොට දැන් බොහෝ දුරට අපි පිලිප් ගුණවර්ධන නිරීක්ෂණය කරනකොට එයා ජාතිකවාදී කෙනෙකුක තමයි බොහෝ දුරට ඉන්නේ. එතකොට මේ හිතපු මේ ගුණ තුළ එවැනි වූ සංකලනයක් තමයි තිබුණේ. එතකොට මේ සංකලනය නිසා මේ අය අතර මූලිකව යම් මතවාදීමය සංවාදයක් තුළ මූලික එකඟතාවයන්ට නොයෑමේ ප්‍රතිඵලය නිසා සම සමාජ පක්ෂයේ පිටවලා 1940 විතර වගේ වෙනකොට පක්ෂය දෙකට කැඩෙනවා. පක්ෂය දෙකට කැඩෙනවා. ඒ දෙකට කැඩීමට බලපාන හේතුව තමයි එක් කණ්ඩායමක් විමන ජාත්‍යන්තරය එන්.එම්. පෙරේරා ප්‍රමුඛයි කණ්ඩායම විමන ජාත්‍යන්තරය පිළිගන්න බෑ කියන මතය ප්‍රකාශ කරනවා. අනිත් කණ්ඩායම විමන ජාත්‍යන්තරය හා සෝවියට් දේශය පිළිගන්නවා කියන මතයකට එළඹෙනවා. ඒක පදනම් කරගෙන පක්ෂය දෙකට කඩලා පක්ෂ දෙකක් විදියට බිහි වෙනවා. එතකොට මේ බිහි වෙන පක්ෂය 1940 බිහි වෙන පස්සේ එතකොට දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙනකොට සම සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂ නායකයන් අත්අඩංගු කරගෙන තහනම් කරනවා. ඒ තහනම් කිරීමත් වශයෙන් 40 පිටු පක්ෂය 1941 දී කොමියුනිස්ට් පක්ෂය විදියට කොටපාරදී පිටුන ලැබුණා. ඒක සෝවියට් හිතවාදී කණ්ඩායමක් විදියට. ඊළඟට සම සමාජ පක්ෂය ඉතිරිච්ච සම සමාජ පක්ෂය කොල්ලිනාද සිල්ලාගේ මැදිහත්වීමෙන් නායකත්වයෙන් නැවත බොල්ෂෙවික් ලෙනින් පක්ෂය යොමු දෙකට ගැටෙනවා. එතකොට 1943 විතර වගේ වෙනකොට මේ පක්ෂ ඒ සමපීඨ සම සමාජ පක්ෂය කොටස් තුනකට කැඩෙනවා.
ඒ කොටස් තුනකට කැඩිලා තමයි 1947 මැතිවරණයට ඉදිරිපත්. මේ කොටස් තුනට විදිහට තමයි මැතිවරණයට ඉදිරිපත්. ඒකට මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ අයට යම් මට්ටමකට මේ සමාජ පක්ෂයට මේ නායකයාට ඒ තමන් පදනම් හදාගත්ත ප්‍රදේශ තුළ යම් දේශපාලනික පදනමක් තිබුණා. විශේෂයෙන්ම ගුවන්විදුලි අවිස්සාවේ ලොකත් ඊළඟට දකුණු පළාත්වල ඒ වගේ මේ යම් දේශපාලන පදනම් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ වගේ පුරාණෝහි ප්‍රදේශ තුල එම පදනම් තිබුණා. මේකට සම්බන්ධව පදනම් තිබුණා. ඒකට 47 මැතිවරණයේදී මේ අය ආසන පක්ෂ තුන එකතුව ආසන 18ක් දිනාවා. ආසන 18ක් දිනාවා. ඒ ආසන 18 දිනා ගන්නවා වගේම ස්වාධීනව ඉල්ලපු മന്ത്രിවරු ආසන 20 ගානක් තියෙනවා. ඊළඟට කම්කරු පක්ෂයේ ඉන්දිය ගුණසිංහ මහතා කම්කරු පක්ෂයේ ආසන එකක් දෙනවා. ඒකට UMP ආසන 41ක් දෙනවා. ඒතකොට මේ මොහොතේ සාකච්ඡාවක් මතුවෙනවා. මේ වාමාංශික පක්ෂවල නායකත්වයේ ස්වාධීන മന്ത്രിවරු කම්පල්පන්ස්සේ മന്ത്രി ධූරයත් එකතු වෙලා වාමාංශික නැඹුරුවක් සහිත ආණ්ඩුවක් 41 පිටුවා. 47 පිටුවා. වාමාංශික ආණ්ඩුවක් පිටුවා. නමුත් කොළුණේ නාර්ද සිල්වා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා විවිධ මත සහිත වාමාංශික කණ්ඩායම් එකතු වෙලා වාමාංශික ආණ්ඩුවක් පිළිපදින එක ඒක මනෝරාජිකයි. ඒක ඒ තරම් විහිළුවක් තවත් නැහැ. කියන එක කොළුණේ නාර්ද සිල්වා මෙතෙන්දි ප්‍රකාශ කරනවා. ඔලිතුමේ බුබු පිටනේ. ඔව්. එතකොට ඒ ප්‍රකාශයත් එක්ක ඒ ආණ්ඩුව පිටවීමේ උත්සාහය බිඳවෙනවා. නමුත් මේ අය මේක උත්සාහය සාර්ථක කරගත්තේ නම් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වාමාංශික නායකයෙක් වෙන්න ඉඩ තිබුණා. ඒක එතකොට එතනදී අහෝසි කරගන්නවා. ඊළඟට අපිට හම්බ වෙන දෙවෙනි අවස්ථාව තමයි 1953 හර්තාලය. 53 හර්තාලයේ අවස්ථාවේදී තාමත්ම සටන්කාමී විදියට කම්කරු හා පීඩිත ජනතාව මේ හර්තාලයට අවතීර්ණයි. හර්තාලයට හේතු වූ කාරණේ හාල් 77 සිට 75 දක්වා වැඩි කිරීම, දැන්පයි මුම්බේ ගාස්තු වැඩි කිරීම, මේකට කැඳවපු හර්තාලයට තාමත්ම සටන්කාමී විදියට රට පුරා මිනිස්සු අරකාරී පැනනගා. ඒ පැනනගපු අවස්ථාවේදී ඒ සටන හරියට මෙහෙවනම් මේ වාමාංශික පක්ෂ මේ පක්ෂ නායකයෝ වෙලෙදි රටේ වාමාංශික බලයක් ස්ථාපිත කරන්න ඉඩකඩ තිබුණා. එතනදී ජනපති පන්තිය බය වුණා වගේ වාමාංශික පක්ෂත් බය වුණා. බය වෙලා හර්තාලය ආපසු කැඳවුවා. ඒකට ඒ අවස්ථාවත් වාමාංශික ව්‍යාපාරයේ විසින් ගණන් කරගන්න ලැබුණා. ඊළඟට 56 දී බණ්ඩාරනායක ජයග්‍රහණ කරන ලැබුවා අවස්ථාවේ. එතකොට ඊට පස්සේ 60 දී බණ්ඩාරනායක ඝාතනය පස්සේ නැවත එනවා. ඊට පස්සේ 60 එක විතර වෙනකොට මේ වාමාංශික පක්ෂ හැදිලා තිබුණු පක්ෂ ඔක්කොම එකට එකතු වෙලා වාමාංශයේ එක්සත් පෙරමුණ සාර්ථකව පිහිටව ගන්නවා. ඒකට ඒ වෙනකොට ලෝකයේ විශාලම ප්‍රොස්කිවාදී පක්ෂය තමයි ලංකා සමසමාජ පක්ෂය. විශාල සමාජික සංඛ්‍යාවක් එක්ක හතරන ජාත්‍යන්තර සම්බන්ධතාවයක විශාලම ප්‍රොස්කිවාදී පක්ෂය තමයි වාමාංශික සමාජවාදී පක්ෂය. සමසමාජ පක්ෂය. එතකොට ඒ මොහොත වෙනකොට රටේ විශාල ජනපදනමක් එන්නට සටන්කාමී කම්පනයක් මේ පක්ෂත් එක්ක මේ පක්ෂ එක්ක ගොනු වෙලා වට වෙලා හිටියා. ඒකට ඒගොල්ලන් පවත්වපු මැයි දිනේට ඒ අවස්ථාවේ වාමාංශික එක්සත් පෙරමුණ විදියට පවත්වපු මැයි දිනේට ඒකට ඒ මොහොතේදී සිරිමා බණ්ඩාරනායක මහත්මිය යෝජනාවක් ඉදිරිපත් කළා ආණ්ඩුවට එකතු වෙනවා. ඒකට මේ ආණ්ඩුවට එකතු වෙන්න කියපු යෝජනාවේදී සමසමාජ පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වුණා.
සමාජ පක්ෂය ආණ්ඩුවට ගිහින් වහන්සේට එක්සත් කරන බිඳ වැටීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරා. ඒකට මේ මොහොත වෙනකොට මේ වාමාංශික එක්සත් පෙරමුණ නිවැරදි වූ දිශානත්මක නිවැරදි භාවිතාවක් එක්ක ක්‍රියාත්මක වුණා නම් ඉදිරි මැතිවරණවලදී විශාල මැතිවරණ ජයග්‍රහණයකට යම් ඉඩකඩ තිබුණා. ඒකට මේ 1960 ගණන් වෙනකොට ලංකාවේ 35න් ආරම්භ වෙච්ච වාමාංශික ව්‍යාපාරය තමන්ට තිබිච්ච සුවිශේෂී අවස්ථාවන් 48 අවස්ථාව 53 අවස්ථාව ඊට පස්සේ මේ අවස්ථාවන් තුනක් මේ අතහැරලා දෙනවා. ඒක මුසලපා හැරලා. එතකොට දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි වාමාංශ මෙතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ වකවානුව වෙනකොට රටේ හිටපු කම්කරුපන්තිය ජනතාව ඉතාමත්ම සටන්කාමී ස්වරූපයක් තමයි පෙන්නේ. මේ අය ඉතාම ඉදිරිගාමී විදිහට ආර විරෝධාර විදිහට මහ ජීවගුණයකින් මේ අවශ්‍ය වැඩ වර්ධන තුළදී යම් දූෂණ ව්‍යාපාරවලදී ක්‍රියාමාර්ගවලදී සම්බන්ධ. ඒකට යම් ජනතාවගේ ඒ සඳහා අවශ්‍ය යම් සූදානම් බව පෙන්වන්න කරී තිබුණා. නමුත් මේකේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ පක්ෂය දේශපාලන පක්ෂ නායකත්වය මේකට කොයිතරම් දුරට සූදානම්ව පිටියද කියන ප්‍රශ්නේ. ඒකට මේකට අපිට මේක අපිට විග්‍රහ කරගන්න කොහොමද? එහෙම උන්නේ කියලා. ඒකට දැන් මේ අය පක්ෂයේ පිටවනකොට ඒගොල්ලන්ගේ මූලික අරමුණු විදියට සමාජවාදී වැඩපිළිවෙලක් ගැන කතා කළා. සමාජවාදී වැඩපිළිවෙල කෙටිපන්තරකින් තමයි පක්ෂයේ පිටේ. නමුත් මේ සමාජවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා කොතෙක් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන කාර්යය පිළිබඳව අපිට අවධානය යොමු කරන්න ඕනේ. මෙතනදී තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි දැන් මේ සමාජ ව්‍යාපාරයට නායකත්වයේ දුන්නු ඒ පිරිස රට තුල සමාජ ව්‍යාපාරයට පුරෝගාමී වැඩ කොටසක් කරා. දැන් අපිට අව탁සීරු කරන්න බැරි අපි අගය කළ යුතු තා සුවිශේෂී පුරෝගාමී වැඩ කොටසක් කරා. ඒකට අපිට මේ සුවිශේෂී පුරෝගාමී වැඩ කොටස යම් ආකාරයකට අව탁සීරු කරන්න බෑ. නමුත් ඒ අයගේ භාවිතාව ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලන්ගේ දේශපාලන දිශානතිය සැබෑ වාමාංශික රජයක් වාමාංශික පාලන ක්‍රමයක් මේ රට තුළ ස්ථාපිත කිරීමේ දිශාවට ගෙන යාම පිළිබඳව දහසක හිටියාද කියන ප්‍රශ්නය මෙතනදී මූලිකව මතුවේ. විශේෂයෙන්ම ගත්තාම මේ සමාජ ව්‍යාපාරයට නායකත්වයේ දුන්නු පුරෝගාමී පිරිස් බොහෝ දුරට යම් මට්ටමකට ඉංග්‍රීසි උගා යම් අධ්‍යාපන මට්ටමක් තිබිච්ච බොහෝ දුරට නීතිඥ වෘත්තියේ යෙදිච්ච යම් මෙම ඊළඟට සමාජ පිළිගැනීමක් තිබිච්ච ඊළඟට යම් මට්ටමකට ප්‍රභූ පවුල් වලින් පැවතෙන ඊළඟට යම් වත්පොසත්කමක් තිබිච්ච යම් ජනයක් ඉඩ කඩම් මිනිහයි වත්පොසත්කමක් තිබිච්ච පිරිස් වලින් පැවතෙන පිරිස් තමයි මේ සමාජ ව්‍යාපාරයේ මේ මූලික පුරෝගාමී වැඩ කොටස කරපු පිරිස්. මේ සියලුනාගේම අපි පුද්ගලික ජීවන තොරතුරු සල්කා බලද්දී අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ පිරිස යම් මට්ටමකින් ඒගොල්ලන් භාවිතාවෙන් සමාජය තුළ ක්‍රියාකාරීත්වය තුළ ඒගොල්ලන්ගේ දේශපාලන හැසිරීම තුළ ඒගොල්ලන් වාමාංශික නැඹුරුවක වාමාංශික මතයක හිටියට ඒ අය මතවාදීනේ සැබෑ විදියටම සමාජවාදී අපේක්ෂාවක හිටියද කියන ප්‍රශ්නාර්ථය අපිට නගන්න සිද්ධ වෙනවා. මේ අය මේ එවැනි වූ දැන් අපි හිතමු එවැනි වූ අපේක්ෂාවක එවැනි වූ මේ ගීමක ඒගොල්ලන් දැඩි විදියට පැවතුනා. ඒගොල්ලන්ට ලැබිච්ච අවස්ථාවන් වලදී ඒ අවස්ථාව නිසි පරිදි භාවිතාවට ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ලැබිච්ච හැම අවස්ථාවකම අතහැරලා මගහැරලා ගිහිල්ලා තියෙනවා.
එතකොට අපේ වාමාංශික පක්ෂවල තියෙන ස්වභාවය තමයි යම් මට්ටමකට පක්ෂ නායකත්වයේ වූ පක්ෂයේ ඉහළ කේඩරය විසින් දෙන්නා වූ අදහස් තීරණය මත පක්ෂයේ පහළ සමාජිකයෝ හැසිරෙනවා. එතකොට ඉහළ තිබුත් දැන් නවතින්න කිව්වා පහළ අය නවතින්න. ඒ නැත්නම් මේ දේ කරන්න කිව්වොත් ඒ දේ කරන මට්ටමක තමයි අපේ වාමාංශික පක්ෂ බෝධුරට මේ සංවිධාන ව්‍යුහයන් තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒකට ඒ අනුව මේ පක්ෂ නායකත්වයේ ඔබ පිරිසේ තිබෙන ඒ මනෝභාවයන් ඒගොල්ලන්ගේ විඥානය ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලන්ගේ උවමනාව සැබෑ විදියටම වාමාංශික උවමනාවක පසුනාද කියන එක පිළිබඳව අපිට ඒගොල්ලන්ගේ ඒ යාවන් දිය තාසියුම් තාමත්ම මේ සූක්ෂමව පරීක්ෂා කර බැලීමේදී අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒකට මේකෙදි තව අපිට පැන නගින ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වාමාංශික ව්‍යාපාරයක මූලිකම අවශ්‍යතාවය තමයි ඉතා බල ලෙස සමාජය තුළ මතවාදීමය වෙනස්කමක අවශ්‍යතාවය. ඒකට සාල වශයෙන් සමාජය තුළ යම් මේ පිළිබඳව දාර්ශනික වූ මතවාදී වූ සාකච්ඡාවක් සමාජය තුළ ගැඹුරින් පැතිරී යන විදිහට ඇති වෙනවා. දැන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වෙන්නේ එවැනි වූ සාකච්ඡාවක් ඇති වුණාද කියන එක පිළිබඳව අපිට යම් ගැටළු සහගත තත්ත්වයන් තිබෙනවා. විශේෂයෙන්ම අපි දැන් රුසියාවේ විප්ලවයේ සිදුවෙන මොහොත ගැන අපි කතා බහ කරනවා. ඒකවල රුසියාව විප්ලවයේ සිදුවෙන මොහොත වෙනකොට ධනේශ්වර සම්පූර්ණ ධනේශ්වර රාජ්‍යයක් නේ යම් වැඩවසම් සාක්ෂි රාජ්‍ය. නමුත් රුසියාව තුළ ඒ විප්ලවයේ අවශ්‍ය ප්‍රතිගුණ සැකසීම විශාල වශයෙන් සමාජය තුළ දේශපාලන කතිකාවක් සිදු වෙනවා. විවිධ වූ පැති විවිධ දාර්ශනික තලයන් ඊළඟට කලාව තුළ විශේෂයෙන්ම කලා භාවිතාවන් තුළ විශේෂයෙන් මහා කලාවක් ඒ තුළ වෙනවා. ඒ කලාව තුළ ඒ වගේ විවිධ වූ වැඩ කොටසක් විප්ලවයට පෙර විප්ලවීය ව්‍යාපාරයන් ගොඩනැගීමට පෙර රුසියාව තුළ සිද්ධ වෙනවා. ඒකට ඒකේ පෙළඹුම රුසියානු විප්ලවයට විශාල වශයෙන් දායක වෙනවා. නමුත් ලංකාව තුළ මේ සිදුවීම් සිද්ධ වෙනකොට අර මේකට නායකත්වයේ දුන්න කිරිස් ඉංගලන්තයේ තුළදී හෝ ඒගොල්ලන්ගේ විදේශීය යම් සම්බන්ධතා තුළ මාක්ස්වාදය ඒක පිළිබඳව ආකර්ෂණය වෙලා ඇවිල්ලා ඒකේ යම් දැනුවත් වීම සාහිත්‍යව ඒක පිළිබඳව යම් අධ්‍යයනයක් සාහිත්‍යව වෙන්නේ එහි තියෙන යම් කොටස් පුනරුච්චාරණය කරමින් ජනතාව අතර කතා බහ කරමින් ඊළඟට ජනතාවගේ යම් තිබෙනා වූ ප්‍රශ්න ගැටලු ඒවා තුළ මැදිහත් වෙමින් මේ ව්‍යාපාරය ගොඩනැගීමට මැදිහත් වුණා මිසක් මතවාදී තලයේ ඉතාම ප්‍රබල සාකච්ඡාවක් ඇති බවක් අපිට මේකෙදි පේන්න දක්වන්න නැහැ. ඒක නිසා අර සමාජ ව්‍යාපාරය ආරම්භ වෙද්දී තිබිච්ච අර මතවාදීමේ වශයෙන් ඒකාග්‍රතාවය අපිට ඒක තිබිච්ච දැඩි මතවාදීමේ ස්වරූපේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒකට මේ දැඩි මතවාදී ස්වරූපේ දක්නට ලැබෙන්නේ නැති නිසා මේගොල්ලෝ සමාජයේ සිදුවෙනා වූ යම් දෝලනයන් සිදුවීම් පෙළ ගැසීම් ඒ තමන්ට උන ආකාරයට තමන්ට වාසිසහගත ආකාරයට තමන්ට ගැළපෙන ආකාරයට විග්‍රහ කරගනිමින් ඒකට ගැළපෙන විදියට ප්‍රතිචාර දක්වමින් මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමක් තමයි මේ අපිට දක්නට ලැබෙන්නේ. ඒකට ඒ තුළ අපිට සම්ප්‍රදායික වාමාංශික පක්ෂ හැමතිස්සෙම තමන්ගේ ගාමක බලවේගයේ පෙරටු ගාමි බලවේගයේ විදියට නාගරික සම්කරු පන්තිය මත පදනම් වීම තමයි අපිට දක්නට ලැබෙන්නේ. නමුත් රෝහණ විජේවීර සමග ඊට වෙනස් ආකාරයකට දකිමින්
දකින්නේ ගම්බද උබි ජනතාව මේ සඳහා දායක කර ගැනීම අවශ්‍යයි කියන තීරණයට එළඹිලා තිබෙනවා. ඒකට ඒගොල්ලන්ගේ මේ සාකච්ඡාව තුළ මතුවෙච්ච කරුණු කීපයක් තියෙනවා. විශේෂ සැලකිය යුතු කරුණු කීපයක්. ඒකට ඒකෙදී පළවෙනි කාරණේ විදිහට මතුවලා තිබෙනවා. ඒක චේවිරා කණ්ඩායම විදිහට හඳුන්වන ඒ තත්ත්වයේ තුළ එතන සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙනවා. කිව්බානු පන්නේ ප්‍රහාරයක් තුළ බලය ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයකට කියන්නේ විප්ලවය ගත යුතු මඟ කියන සාකච්ඡාවේදී එහෙම තැනකට යනවද කියන සාකච්ඡාවේදී විජේවීර සහෝදරයා ඒක ප්‍රතික්ෂේප කරමින් ඒ ක්‍රමයේ අපි කරන්න බෑ කියන ප්‍රතික්ෂේප කිරීම සමග ගම්බද ගොවි ජනතාව පීඩිත ගොවි ජනතාව සංවිධානය කරමින් කොමියුනිස්ට් පක්ෂය හිටවමින් මේ විප්ලවය ඉදිරියට යාම සිදු යුතුයි කියන තීරණයකට ඇවිල්ලා තිබුණා. එතකොට ඒකේ තිබෙන එක සුවිශේෂ කරුණක් තමයි මෙයාලා ජනතාවෙන් පිටිපිරුණ විදියට ගම්බද දිලිඳු ගොවි ජනතාව සංවිධානය කිරීම විප්ලවීය ලංකාවේ විප්ලවීය ව්‍යාමාර්ග සඳහා අත්‍යවශ්‍ය කාරණයක් විදියට අරගෙන තිබෙනවා. ඒකට මෙතනදී තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ අය කොමියුනිස්ට් පක්ෂයක් පිටුවීම පිළිබඳව සාකච්ඡාවකට හිටියා. 1970 තමයි පක්ෂයේ පිටුවීම. 1970 වෙනකොට අපේ අප්‍රේල් වෙනකොට විප්ලවය කරන්න සන්නද්ධ නැගිටීමකට යන්න සූදානම්. එතකොට යාළගේ න්‍යායික යම් සාකච්ඡාවන් හා භාවිතාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඒකෙදිත් මෙතනදිත් අපිට දකින්න තිබෙන්නේ මේ අය තුල තාමත්ම පටු සීමාන්තික මේ භාවිතාව පිළිබඳව දේශපාලනික සංවාදය පිළිබඳව තාමත්ම පටු සීමාන්තික බවක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එතකොට දැන් 71 සන්නද්ධ අරගලයට යනකොට මේ පෙට්‍රල් බෝම්බ ටිකක් අතේ තියාගෙන තුවක්කු කීපයක් පෙට්‍රල් බෝම්බ ටිකක් අතේ තියාගෙන තමයි මේ අරගලයට ගිහිල්ලා තිබෙන්නේ. ඊළඟට ඊටාම සීමිත පිරිස් සංඛ්‍යාවක් එක්ක සමහර වෙලාවට සමහර තැන්වලදී 20 25 10 15ක පිරිස් ප්‍රමාණයක් තියන සමහර වෙලාවට පිරියා වගේ සරල ආයුධ තියාගෙන තමයි මේ විප්ලවයට යන්න සූදානම් වෙලා. එතකොට දැන් මේ අයට යම් අවබෝධයක් ලැබුණේ නැද්ද කියන ප්‍රශ්නාර්ථයක තමයි ලැබුණේ නැත. මේ වගේ තත්ත්වයන් තුළ මේ තාම සංවිධිත හමුදාවන් පොලිසි සහිත රාජ්‍යයක් විලදාන්න අභියෝග කරන්න ඒකට එකතු සටන් කරන්න පුළුවන්ද කියන මේ අවබෝධය මේ පිරිසට තිබුණේ නැද්ද? ඒකට මේ තුල සාල වශයෙන් ගාල් වෙලා මේ සම්බන්ධ වෙලා හිටියේ යම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු යම් ගත්තමක් පිටිච්ච යම් කිසිම බුද්ධිමත් ස්තරයක තරුණ පිරිස තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකට මේ තරුණ ව්‍යාපාරයට මේ පිරිසට මේ උගත් පිරිසට මේකේ ප්‍රායෝගික භාවය පිළිබඳව යම් අවබෝධයකට එන්න බැරි වුණා. ඒ අවබෝධය නැතුවද මේ අය මේ අරගලයකට සූදානම් වුණේ. නමුත් යාලා තාම මහා හයිය තාමත් විශාල ලෙස දේශපාලන අර්ථශාස්ත්‍රය ගැන දේශපාලන විද්‍යාව ගැන මාක්ස්වාදය ගැන ඒවා ගැන තාමත් ගැඹුරින් කතා බහ කරන තත්ත්වයක් ප්‍රදර්ශනය වෙනවා. නමුත් භාවිතාව තුළ ගත්තාම ඒකට වැඩි තාමත් බරපතල පරස්පරතාවයන් තියෙනවා. එතකොට මේ තත්ත්වය ඇත්තටම අපිට මොහොතකට යථාවිත්කරණ 70 ගොඩනගනවා. ඔය 71 අරගලයට යන්නේ නැතුව එයාලා යම් මට්ටමකට එයාලා ඇත්තටම මේ සීමිත කාලය තුල ඉතාමත්ම ශීඝ්‍ර වර්ධනයක් රට තුල ඇති කරගත්ත විශාල තරුණ ආකර්ෂණයක් ලබා ගත්තා. ගම්පද පීඩිත මිනිස්සුන්ගේ ආකර්ෂණයක් ලබා ගත්තා. යම් ශක්තිදායක ප්‍රමාණයක් රට පුරා ගොඩනගා ගත්තා. ඊළඟට ඒ තරුණ ශක්තිය තුළ ඉතාමත්ම සංවිධිත ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් ලබා ගත්තා. තම දැවැන්ත
රැලි ප්‍රමාණයක් රට තුළ පැවැත්වුවට මෙවැනි වූ සුළු කාලයක් තුළ වර්ධනයක් අත්පත් කරගත්තු සංවිධානයක් ව්‍යුහයක් ක්‍රියාකාරීත්වයක් අර 70 අරගලයට යනවායි කියන තීරණයට එන්නේ නැතිව තවදුරටත් ඉදිරියට වර්ධනය වෙලා අවශ්‍ය තැනට එන මට්ටමකට මේක වර්ධනය කරන්න කියලා උත්සාහ කරනවා. ඒකට වැඩි ඉදිරි පිමි ගණනාවකින් ඉස්සරහට පනින ව්‍යාපාරයක් බවට පත් වීමට ඉඩකඩ නොතිබුණා. එතකොට ඊළඟට මෙතනදී තිබිච්ච තව සුවිශේෂී තත්ත්වයක් තමයි ඊටාම විශාල ජන වරමක් ලැබපු වගේක් තමයි මේ මොහොතේ සමගි කරනවා. එතකොට ඊළඟට මේ මොහොතේ වෙනකොට ජනතා හිතවාදී යම් තීරණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් තිබුණා. ජනතාව විරෝධයක් කරන ආණ්ඩුවක තිබුණේ නැහැ. ජනරජ ව්‍යවස්ථාව ගෙනෙමින්. ඒතර මෙවැනි වූ පසුබිමක් තුළ එවැනි වූ ජනතා අප්‍රසාදයට පත් වූ මුළු තත්ත්වයක් තුළ තිබිච්ච රජයකට මේ වගේ අරගලයක් දියත් කරන්න ඒගොල්ලන් එහෙම තීන්දුව తీරන ගැනීම පිළිබඳවම ප්‍රශ්නයක්. ඒකට එවැනි වූ තීන්දුව తీරනකට යන්න ඒ අය ඔලොම්බෝකු මතවාදයේ කුමක්ද ඒගොල්ලන්ට ප්‍රයෝග මේ ධාමකය මොකක්ද? අන්න ඒක තමයි ඇත්තටම අපිට මේ දේශපාලනයේ ධාමත්ම වැඩගත් ප්‍රධාන කාරණේ වඩපත් වෙන්නේ හේතුව. එතනදී ඇත්තටම අපිට දකින්න තියෙන දේ තමයි මේ අය තුළ ප්‍රමාණවත් තරම් පැහැදිලි ලෙස දේශපාලන සංවාදයක් තිබුණේ නැහැ. යම් සීමිත ප්‍රමාණයකට සීමා සහිත වෙච්ච පාක්ෂවාදී වූ වෙනත් දේශපාලන දැනුම පිළිබඳව ලෝකෙ මතුවෙච්ච දේශපාලන ව්‍යාපාරයන්ගේ අධිකයන් පිළිබඳව එහෙම නැත්නම් රට තුළ පැවතිච්ච විශේෂ තත්ත්වයන් පිළිබඳව ඊළඟට ධනේශ්වර දේශපාලන විද්‍යාව පිළිබඳව එහෙම නැත්නම් ලෝකේ වෙනත් ඉතිහාසයේ පුරා මතුවෙච්ච වෙනත් මේ අයට එimhe පුළුල් දැනුම් පරාසයක් මේ යම් තීන ගැනීමේදී උභාල් කරගන්න පුළුවන් විදිහ දැනුම් පරාසයක් මේ අයට තිබුණේ නැහැ. ඒ ඇලු සංවාදයක් ඒකුල ඒ අයට තිබුණේ නැහැ. එතකොට ඒ වෙනියු සංවාදයක් වෙනියු දැනුම් පරාසයක් නොතිබීම නිසා යාලා ගත්තු තීරණ හැම මොහොතෙම මේ ලදරු තීරණ වුණේ. ඒවා එක්තර මේ ප්‍රායෝගිකව එහෙම නැත්නම් ඉස්සරහට යන්න පුළුවන් හෝ ඒක ජයග්‍රහී ඵලයකට යන්න පුළුවන් වුණු තීරණ බවට පත් වුණේ නැහැ. එතකොට මේ ජනතාවගේ හැමතිස්සෙම මේ මොහොතේ තම සමාජික ගොඩ නැගුවේ අර ඒගොල්ලන්ගේ පක්ෂ පහ විපන්ති පහ කියන පදනම තුළ මූලික දේශපාලන සාකච්ඡාව ඊළඟට ඒ දේශපාලන සාකච්ඡාවට පස්සේ අමුරට යාම වගේ එහෙම අධ්‍යාපන වැඩ සීමා සහිත වූ අධ්‍යාපන වැඩ පිළිවෙලක් තුළ ගෙන යමින් ආඩරවල ගොඩනැගීම තමයි ලක් කරන්නේ. ඒක එවැනි වූ විනාශකාරී ක්‍රියාකාරීත්වයකට යන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. අපිට අපේ රටේ තියෙන යම් වාමාංශික ව්‍යාපාරයේ තියෙන ප්‍රධානම මූලිකම අඩුවීමක් විදිහට අපිට දකින්න තියෙන ප්‍රධාන දෙයක් තමයි වාමාංශික ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒකට සඳහා ලෝකයේ මෙතෙක් මානව ශිෂ්ටාචාරය අත්පත් කරගෙන තිබෙන දැනුම් සම්භාරය බොහෝ අපිට ගත්තොත් මුකේ පුරා සාක්ෂවාදයේ පමණක් නොව විවිධ වූ දැනුම් සම්භාරයන් පිළිබඳව ඉතා ගැඹුරු පුදුල අවබෝධයකට එන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් මේ දේශපාලන ව්‍යාපාරයන් පිළිබඳව වෙන්න ඕන. එවැනි වූ දැනුම් සහිත කාඩර්වරුන්ගෙන් සමන්විත පක්ෂයක් තමයි අපිට සමාජයේ ඉදිරි පිළි ගණනාවක් දක්වා පරිවර්තනය කරන්න පුළුවන් විදිහේ තාමත්ම නිවැරදි තීරණ ගන්න පුළුවන් දැනකට පත් කර ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි එවැනි වූ තත්ත්වයක සිටින අයට තමයි ලෝක දේශපාලන තත්ත්වය වගේම රට තුළ පවතින ඒ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමට අවශ්‍ය වටා පිටාව මඟ පෙන්වීම ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
එහෙම නොලැබුණොත් අපි බොහෝ දුරට ගන්න තීරණ ඉතාමත් සමහර විට යම් එක පැත්තකට බර වෙච්ච යම් විදියකට සීමා මොනවා විදියකට සීමා වෙච්ච නැත්නම් ආදානග්‍රහයි වෙච්ච තීරණ තමයි අපි බොහෝ දුරට ගන්න. ඒකට අපිට වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයේ පරීක්ෂා කරලා බලද්දී බොහෝ තැන්වලදී එවැනි ගත්තු තීරණ අපිට අඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම ඒ තීරණ ඒ දැනුම පිළිබඳව ප්‍රශ්නය වගේ අපිට ජයග්‍රහී වාමාංශික ව්‍යාපාරයකට යෑමේ මූලිකම අවශ්‍යතාවය විදිහට තියෙනවා. පක්ෂයේ කේඩර් ක්‍රියාකාරී කේඩරයේ පුද්ගල බද්ධ සාධකයන්ගේ තත්වය කොයි ආකාරයට ඉසිරෙනවද කියන එක පිළිබඳව අපිට යම් තක්සේරුකට එන්න අවශ්‍යතාවය ඉතාමත් ප්‍රබල විදිහට තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් ගැටා විපරුණේ හැටකේ අරගලේ යම් යම් සිදුවීම් අපි සලකලා බලනකොට මේ පුද්ගල බද්ධ සාධකය කියන එක ඉතාමත්ම ගැඹුරින් තව හානිකර විදිහට වැඩ කරලා තිබෙන එක අපිට පේනවා. ඔබේ 65 ඉඳන් 70 මේක යම් කරලා මධ්‍යම කාර්ය සභාවක් කළා දේශපාලන මණ්ඩලයක් කළා දිස්ත්‍රික් නායකයෙක් පත්වල 71 පහරේ නිදීමට පහරේ සඳහා තීන්දුව ගන්න දාත වෙනකොට විශාල වේදීන් සංඛ්‍යාව විශාල මතභේද සංඛ්‍යාවක් විශාල විපෑහෙන් සංඛ්‍යාවක් මේ කාඩරුන් අතර මතුවලා තිබුණා. මේ මතුවලා තියෙන බොහෝ දේවල් සමහර වෙලාවට දේශපාලනික කරුණු කාරණා වලට වැඩි පුද්ගල බද්ධ කාරණා තමයි හේතු වෙලා තියෙන්නේ. සමහර ඒවා ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් බලපාලා තියෙනවා. ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් බලපාලා. එතකොට ඒ ප්‍රේම සම්බන්ධතා නිසා ගැටුම් වෙනවා. ඊළඟට ඒ ප්‍රේම සම්බන්ධතා නිසා යම් කල්ලි කණ්ඩායම් ඒ කල්ලි කණ්ඩායම් නැතිවීම නිසා යම් මේ කල්ලි කණ්ඩායම් අතර නායකත්වය පිළිබඳව ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. ඊළඟට ඒ වගේ මතභේද ඇති වෙලා තිබෙනවා. එතකොට අප්‍රේල් 5 ආහාරයේ සඳහා තීරණය ගැනීමට සූදානම් වෙන මොහොත වෙනකොට තාම අවිනිශ්චිත ස්වරූපයක තමයි මේ තීරණය අරගෙන. එතකොට මේ වගේ ඊටාම දැවැන්ත බාර දුර කාර්යයක් කරනකොට එවැනි පසුබිමක් තුළ ක්‍රියාත්මක වෙනවා කියන එකේ ස්වභාවය අපි මොහොතකට හිතුවත් ඒක තත්ත්වය කොහොමද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ තත්ත්වයට ඒ පුද්ගල බද්ධ ස්වභාවය අනේ පුද්ගල බද්ධ ස්වභාවයන් අනිවාර්යයෙන් බලපාලා. එතකොට මේ පුද්ගල බද්ධ ස්වභාවයන්ගේ තිබෙන මේ හානිකර ස්වභාවය වළක්වා ගැනීම සඳහා තියෙන ප්‍රධානම අත්‍යවශ්‍යම කාරණයක් තමයි මිනිසාගේ මනෝභාවයන් කොහොමද හැසිරෙන්නේ. මිනිසුන්ගේ වමනාවන් මිනිසුන්ගේ අභිලාෂයන් මිනිසුන්ගේ සිතුම් පැතුම් කොයි ආකාරයකද හැසිරෙන්නේ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා වෙන ආකාරයක පිළිබඳව සියුම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් විදිහේ දැනුම් සම්භාරය විප්ලවවාදීන් සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මිනිස්සු හැසිරෙනකොට මිනිස්සු කතා බහ කරනකොට මිනිස්සුගේ වමනාවන් එක්ක ගැටෙනකොට මිනිස්සු සමාජය එක්ක සම්බන්ධකම් පවත්වනකොට ඒ අයගේ ස්වභාවය කොහොමද කියන එක පිළිබඳව තීරුම් ගැනීමේ ඉවක් සහිත විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය තිබෙනවා. ඒකට එවැනි විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා නිර්මාණය කර ගැනීමට ලෝකයේ තියෙන විවිධ දැනුම් පද්ධති වල අවශ්‍යතාවය තියෙනවා. ඊළඟට කලා භාවිතාවන්ගේ විශාල මිනිසුන්ගේ මනස් යම්මාකාරයකට සංවේදී තත්ත්වයන්ට පත් කිරීම සඳහා කලා භාවිතාවන්ගේ අවශ්‍යතාවය තමයි බරපතල විදියට විප්ලවවාදී ව්‍යාපාරයක ලබා ගැනීම අවශ්‍ය වෙලා තිබෙනවා. ඒකට අපේ විප්ලවවාදී ව්‍යාපාරය තුළ
බොහෝ දුරට එවැනි වූ භාවිතාවක් දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි අපිට මේ විප්ලවවාදී ව්‍යාපාරය තුළ ඉදිරි වර්ධනයන්ට වැඩි පුද්ගල කට්ටිවාදී අවස්ථාවාදී වර්ධනයන් විශාල ප්‍රමාණයක් මතුවෙන්න හේතු වෙලා තිබෙනවා. ඊළඟ කාරණය තමයි අපේ විප්ලවවාදී ව්‍යාපාරවල තියෙන පක්ෂ ව්‍යුහය. ඒ පක්ෂ ව්‍යුහයලු ඉතාමත්ම ගොරහැටි ආකාරයට මේ භාවිතාවන් ආපස්සට හැරවීම සඳහා හේතු වෙලා තිබෙනවා. අපි පක්ෂ ව්‍යුහයන් විදියට මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නමුත් මේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ කතා කරාට මේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ කියන භාවිතාව තුළ බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයන් අපිට අත්විඳින්න හම්බ වෙන්නේ නැහැ. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේදී කියනවා පහලින් ගන්නා වූ අදහස් తీරන ඉහළට ගිහින් ඉහළ තුලින් ආය නැවත පහළ කරන ව්‍යාපාරිකයන් ගැන තමයි විග්‍රහ කරන්නේ. නමුත් බොහෝ දුරට මේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ කියන භාවිතාව තුළ අපිට අත්විඳින්න තියෙන්නේ ඉහළ තීන්දුව తీරන පහළට පැටවීම. ඉහළට ගන්න తీරන පහළට පටවන එක තමයි අපිට දක්නට තිබෙන්නේ. ඒක ලංකාව තුළ වගේම ලෝකයේ තුල තියෙන කොමියුනිස්ට් භාවිතාවන් තුළ කොමියුනිස්ට් ව්‍යාපාරයේ තුළ තියෙන මූලික ලක්ෂණයක්. එතකොට මිනිස්සුන්ගේ මේක තුළ ක්‍රියාදාරයන්ගේ මේ ප්‍රජාතන්ත්‍රීය තත්ත්වය කොතෙක් දුරට සාර්ථක වෙනවද කියන එක පිළිබඳව මූලික ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේක තුළ විවිධ වූ මේ භාවිතාව තුළදී විවිධ වූ පුද්ගල භාවිතාවන් එන්නක කල්ලි කණ්ඩායම් විවිධ වූ බෙදීම් විවිධ වූ නොසතුටුකම් විවිධ වූ අතිපිකර ස්වභාවයන් මතුවෙන්නේ ඉඩකඩ තිබෙනවා. ඒ තත්ත්වයන් තුළ අපිට හැමදාම හැමතිස්සෙම වාමාංශික ව්‍යාපාරය කියලා ඇති වෙන බෙදීම් තමයි දක්නට ලැබෙන්නේ සිද්ධ වෙනවා. අපිට දැක්කම වාමාංශිකයන්ට කියන එද ප්‍රධානම චෝදනාවක් මේක මේ ඒ ප්‍රතිවාදයක් වෙන්නේ නැත්නම් යම් මට්ටමකට ප්‍රජාතන්ත්‍රවාදය අභිකිරීම වාමාංශික රාජ්‍යයන්ට පවා වාමාංශික පක්ෂවලට පවා එන ප්‍රධාන විවේචනයක් මේගොල්ලන් මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන නොසලකිල්ල ගැන. ඒකට ඒ නිසා පිටම වාමාංශික ව්‍යාපාරය නව වාමාංශික ව්‍යාපාරයක් විදිහට උඩ රැගෙනවා. මේ කියන මේ පක්ෂ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ කියන පක්ෂ භූමියේ තුල තිබෙන මේ තත්ත්වය කොයි ආකාරයකද අපි ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයන් තුළ පරිවර්තනය කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි සාමාන්‍යයෙන් තීරණාත්මක තැනකට එන්න වෙනවා. ඒක පිළිබඳව යම් නිර්මාණාත්මක වැඩපිළිවෙලකට එන්න වෙනවා. මේකෙදී ඇති වෙලා තියෙන තව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ කියන මේ පක්ෂ භූමිය තුළ හරි යුරෝපය තුල තියෙන ප්‍රධානම ගැටලුව තමයි දැන් අපි දේශපාලනයේ තුල විවිධ අපේක්ෂා වෙලා තිබෙන්නේ සමාජයක නියමිත ජනතාවගේ අභිලාෂයන් ජනතාවගේ උවමනාවන් ඉටු කිරීම සඳහා අවශ්‍ය දේශපාලන මැදිහත් වීම නැත්නම් දේශපාලන යාන්ත්‍රණය ගොඩනැගීම කියන කාරණේ මුදුන්පමුණවා ගැනීම මේකේ තියෙන මූලික අරමුණ. නමුත් මේ පක්ෂ මේ යාන්ත්‍රණය මේ විමුවේ ක්‍රියාත්මක වීම තුළ ජනතාව නැත්නම් සමාජයේ මේ පක්ෂ විමුවයට පරිබාහිර වෙනවා. සමාජය හා පක්ෂ විමුවය අතර තියෙන මේ සම්බන්ධතාවයේ ඒ අය අතර තියෙන අන්‍යෝන්‍ය ගනුදෙනුව බොහෝ දුරට කැඩිලා. එතකොට හැමතිස්සෙම පක්ෂයේ තීරණය එහෙම නැත්නම් පක්ෂයේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් රජයේ ක්‍රියාකාරීත්වය මිනිස්සු මත පටවන ස්වභාවයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ තුළ මිනිස්සුන්ගේ සැබෑ අභිලාෂයන් ඉටු වෙනවද, මිනිස්සුන්ගේ උපනාවන් ඉටු වෙනවද, මිනිස්සුන් කෘත්‍යයකටපත් වෙනවද කියන කාරණය පිළිබඳව
ප්‍රශ්න සාගත තත්ත්වයක් තියෙනවා. ඒක ඔය කියන කාරණේම තමයි අපිට සමාජවාදී රාජ්‍ය පද්ධතිය විද වැටීමට බලපාපු ප්‍රධාන ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙන්නේ. රාජ්‍ය අධ්‍යාත්මික සහිත ජනතාව පෙළෙන ආණ්ඩු කියන කාරණය තුළ පිළිච්ච විවේචනය ප්‍රධාන වශයෙන්ම ප්‍රතිවෙන්න තත්ත්වය තමයි හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ගැන අපිට අලුතෙන් ආමාශික ව්‍යාපාරයක් ගොඩනගනවා. අනිවාර්යයෙන්ම මේ ගැන අපිට විචාරණය කරන්න. ඒ මේකෙදි ඇත්තටම අපිට කාලේ මොහොතකට ගිහිල්ලා තිබෙන නිසා මේ සාකච්ඡාව තව විගණනාවක් කරාම අපිට ගෙනියීමේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඉතින් කාලෙත් එක්ක යම් හරස් වීමක් වෙන මෙතනදී යම් ලෝකයේ මෙවැනි වූ අත්හදා බැලීම මෙවැනි වූ භාවිතාවක් කරපු යම් අවස්ථාවක් පිළිබඳව ස්වල්පයක් ඉදිරිපත් කරනවා මම කතාව අවසන් කරනවා. ලෝකයේ දැන් අපි දන්නවා සැපතිස්ථා ව්‍යාපාරය. ඔය මේ සැපතිස්ථා ව්‍යාපාරය කියලා කියන්නේ සන්නද්ධ ව්‍යාපාරයක්. මේ සන්නද්ධ ව්‍යාපාරයක් වුණාට සැපතිස්ථා සන්නද්ධ ව්‍යාපාරයෙන් නැත්නම් පක්ෂය කියන කාරණය ප්‍රමුඛ කරගෙන යන්නේ නැතුව ජනතාව තමයි ප්‍රමුඛ කරගෙන ගියේ. ඒකට මේ සැපතිස්ථා ව්‍යාපාරයේ නායකයාත් ඒගොල්ලන් අඳුනාගත්තේ උප අනදින නිලධාරී කියන මේ හඳුනා ගැනීම තුළ තමයි හඳුනාගන්නේ. දැන් වෙන සමාජික පක්ෂවල එක්ක නායකයා සභාපති මේක මොකක්hari එයානේ ප්‍රමුඛ වෙන්නේ. නමුත් මේ සැපතිස්ථාවලදී සැපතිස්ථාවේ සන්නද්ධ නායකයා ඒගොල්ලන් හඳුනාගත්තේ උප අනදින නිලධාරී හැඳින්වීම. ඒකට ඒගොල්ලන් ඒකෙදී බලාපොරොත්තුනේ ප්‍රධාන අනදින නිලධාරී ජනතාව කියන එක. ඒකට ඒගොල්ලන් හැමතිස්සෙම යම් මොකක් හෝ තීන්දුව තීරණයක් ගන්නවා නම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් වැඩ පිළිවෙලක් කරනවා නම් ඒගොල්ලන් ව්‍යුහයන් ගොඩ නගලා තිබුණා. ජනතාව එක්ක සාකච්ඡා කරලා ජනතාවගේ අදහස් විමසලා ජනතාවගේ වැඩි කැමැත්ත මත ගන්න තීරණය සැපතිස්ථා ව්‍යාපාරයේ විසින් ක්‍රියාත්මක කරන තැනට එනවා. ඒකට ඒගොල්ලන් ජනතාව ආමන්ත්‍රණය කරන විදිය, ජනතාව සංවිධානය කරන විදිය, ජනතාව මෙහෙවන විදිය, ජනතාවට දේශපාලනය කියා දෙන විදිය පිළිබඳව විශාල විශේෂ සම්ප්‍රදායික භාවිතාවන්ට වැඩි වෙනස් විශාල වෙනස්කම් ප්‍රමාණයක් ඇති කරලා තිබුණා. ඒක තුළ ජනතා අභිලාෂයන් බොහෝ දුරට මේ ව්‍යාපාරය තුළ නිරූපණය වෙන ප්‍රතිලක්ෂණයක් තිබෙනවා. නම් ඒ සැපතිස්ථා ව්‍යාපාරයක් මම හිතනවා ඇමරිකානු රාष्ट्रीय සේවයේ ලැබිය මතේ නායකයව ඝාතනය කිරීමත් සිගෝනේ ඒකත් එක වියකිලාදුවා. ඊළඟ භාවිතාව විදිහට අපිට මෙවැනි වූ භාවිතාවක් විදිහට අපිට අඳුන ගන්න තිබෙනවා මේ කේරළයේ කොමියුනිස්ට් පක්ෂය. කේරළයේ කොමියුනිස්ට් පක්ෂය බොහෝ දුරට ජනතාව තුල කුඩි ව්‍යුහයන් හදමින් මේ ව්‍යුහයන් එක්ක ජනතාවගේ වමනාවන් සඳහා අවශ්‍ය ජනතාවගේ අවශ්‍ය ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මම 1956 තමයි කේරළ කොමියුනිස්ට් පක්ෂයේ බලයට පත් වෙලා තිබෙන්නේ. වරින් වර කේරළ කොමියුනිස්ට් පක්ෂයයි තව දැරිසර් පක්ෂයේ කුමාරුට බලයට පත් වෙලා තිබෙනවා. වැඩිපුර කාලයක් කේරළ කොමියුනිස්ට් පක්ෂය තමයි කේරළයේ බලයෙන් ඉඳලා තිබෙන්නේ. දැන් මේ වෙනකොට කේරළය නිරපේක්ෂ දරිද්‍රතාවයේ සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් කරපු ප්‍රදේශයක් බවට පත් වෙලා තිබෙනවා. කේරළය කියලා කියන්නේ තාම දරිද්‍රතාවයේ සාහිත්‍ය ප්‍රදේශයක් තිබිච්ච අඩු අධ්‍යාපනයක් සහිත තිබිච්ච ප්‍රදේශයක්. දැන් ලෝකේ අන්න ඉතාම ඉහළ අධ්‍යාපන මට්ටමකට ළඟා වෙච්ච ජනතාවක් සිටින ප්‍රදේශයක් විදිහට මේ කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කරපු ජනතාව සම්බන්ධ වෙච්ච ඊය වැඩ පිළිවෙලත් එක්ක මේ හැකි වෙලා තිබුණා. මෙතනදී ඇත්තටම අපි නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩනගනවා. අපි මේ සම්ප්‍රදායිකව ගොඩනගපු භාවිතා කරපු දේ පිළිබඳව නැවත සිතා බලමින්
මේක වඩා වෙනත් අලුත් ප්‍රවේශයකින් මේ සඳහා පිවිසිය යුතුයි කියන කාරණය අවසාන වශයෙන් අපි කරගෙන ගියනවා. ස්තුතියි සහෝදරය.